ගර්භණී කාලය තුලදී පුංචි පැටියාගේ වර්ධනයට ඒ වගේම පුංචි පැටියා ඉපදෙන මොහොතේ ඒ අවශ්‍ය කරන අම්මගේ ශරීරයේ හැඩ ගැසීමට සහ ඒ වගේම මව්කිරි ලබා දෙන්නට ගර්භණී කාලයේ පෝෂණය ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ ගැන කතා කරනකොට ගර්භණී අම්මලා හොය බලනවා මොනවද ඒගොල්ලන්ට සුදුසු ආහාර මොනවාද ඒගොල්ලන්ට නුසුදුසු ආහාර කියලා. ඉතින් සමාජයේ තියෙනවා හැඩ ගැහිලා මේ ආහාර සුදුසු නැහැ මේ ආහාර සුදුසුයි කියලා සමාජයේත් යම්කිසි මතයක් තියෙනවා. ඇත්තටම ගර්භණී අම්මලට මොනවද සුදුසු ආහාර? ගර්භණී අම්මලට කෑමට ගන්නට පුළුවන් එයාට ආසාත්මික නොවන ඕනෑම ආහාරයක්. ඒ වගේම ගර්භණී අම්මලාට නුසුදුසු ආහාර විදිහට බාගෙට පිසපු ආහාර මේ දවස්වල ආහාරයට එකතු කරගන්නට එපා. මොකද ඒකෙන් අම්මලාට යම්කිසි අජීර්ණ තත්ත්ව ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් ඔබේ ප්‍රදේශයේ පහසුවෙන් හොයා ගන්නට පුළුවන් එළවලු පළතුරු, ඒ වගේම ඔබට පුළුවන් කොස් ඇට, ඒ වගේ ඇට වර්ග සහ අල වර්ග මේ වගේ දේවල් ඔයාගේ ආහාර වේලට එකතු කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි ආහාර ගැන කතා කරනකොට අපි හැම අම්මා කෙනෙක්ම දෙන්නෙකුට කෑම කන්න ඕනේ නැහැ. ඔයාගේ ගර්භණී කාඩ් එකේ ඔයාගේ මිඩ්වයිෆ් මිස් ලියපු මුල් පිටුවේ උඩ මැදට වෙන්නට තියෙනවා ඔයාගේ BMI අගය කීයද කියලා. එතකොට ගර්භණී සටහන් පතේ ඇතුලේ පොඩි ප්‍රස්ථාර දෙකක සටහන් කරලා තියෙනවා ඔයාගේ BMI අගයට අනුව ඔයාගේ බර වැඩි කරගන්නට ඕනේ මොන විදිහටද කියලා. ඉතින් ඔයා හැම අම්මා කෙනෙක්ම එක විදිහට බර වැඩි කරගන්නට ඕනේ නැහැ. BMI අඩු අම්මලා තමයි කිලෝ 18ක් විතර ගර්භණී මුළු කාලේ බර වැඩි කරගන්න ඕනේ. මම මේ සම්බන්ධ වීඩියෝ එකක් මුලින් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ බර වැඩි කරගන්න ඕනේ කොයි විදිහටද කියන එක ඒ වීඩියෝ එකෙන් බලා ගන්නට පුළුවන්. ඉතින් මම මේ කියන්න උත්සාහ කරේ ආසාත්මික නොවන ඕනෑම ආහාරයක් ඔබේ ආහාරයට එකතු කර ගැනීමේ හැකියාව තියෙනවා. මිල අධික විටමින් වර්ග, එතකොට මිල අධික ආහාර වර්ග ගන්න බැරි වුණා කියලා යම් අම්මා කෙනෙක්, එහෙමත් නැත්නම් යම් තාත්තා කෙනෙක් හිතේ තියන් ඉන්නවා නම් එයින් ඔබේ බබාට පෝෂණය අඩු වෙයි කියලා එහෙම හිතන්න එපා. ඔබ එදිනෙදා ආහාරයට එළවලු, පළතුරු, පලා වර්ග සහ ඔබට හැකි අයුරින් මාස් මාළු එකතු කරගන්න. එතකොට මාළු ගැන කතා කරනකොටත් ගොඩක් මිල අධික මාළු වල තියෙන යකඩ ප්‍රමාණයට වඩා සාලියෝ, හුරුල්ලෝ වගේ පුංචි මාළු වල තියෙන යකඩ ප්‍රමාණය වැඩි. ඒ නිසා ඔබ ගොඩාක් හිතන්නට ගියොත් ඇත්තටම මනස තමයි මූලික වෙන්නේ. මනසෙන් අර ආහාර වලින් නොලැබෙන ඒවට වඩා වැඩි හානියක් ඔබට ඔබේ පැටියට කරන්නට පුළුවන්. ඒ නිසා නොලැබෙන දේවල් ගැන නොහිතා අවට තියෙන දේවල් ගැන හිතන්න. ඒ වගේම ඔබට සායනයෙන් ලබා දෙනවා විටමින් සහ ත්‍රිපෝෂ මේ දවස්වල එනවා. ඉතින් ඒ විටමින් ටික හරි විදිහට ලබා ගන්න. ඒ වගේම ත්‍රිපෝෂත් දවසට අතිරේක ආහාරයක් විදිහට මේස හැඳි 3ක් ලබා ගන්නටත් ඔබට පුළුවන්. එතකොට ඔබට මගහැරෙන යම්කිසි පෝෂ්‍ය පදාර්ථයක් තිබුණොත් ඒ අපි කියන දේවල් ලබා ගත්තට පස්සේ ඒ පෝෂ්‍ය පදාර්ථයේ අඩුව අපිට පියව ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් නොලැබෙන දේවල් ගැන හිතන්න එපා. ලැබෙන දේවල් වලින් අපි ඒ අඩුව පරිමහගෙන යමු කියන ඉල්ලීම තමයි මම ඔයාට ඉල්ලන්නේ. ඉතින් හැමෝටම සුබ දවසක්.